මම දාංචනා අද ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට මම අද කතා කරන්න ඉන්නේ 12 ශ්‍රේණියේ පළවෙනි පාඩම වන තොරතුරු තාක්ෂණයේ මූලික සංකල්ප ගැන. තොරතුරු හා සංවේදන තාක්ෂණයේ මූලික සංකල්ප. හරි. අපි බලමු මොනවාද අද අපි කතා කරන්න යන්නේ කියලා. දත්ත ජීවන ශක්තිය, දත්ත වලට තොරතුරු සහ එහි ගුණාංග මේ වගේ ගොඩක් සංකල්ප පළවෙනි වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. තොරතුරු හා සංවේදන තාක්ෂණ. මොකක්ද මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ? අපි පළවෙනිට බලමු. තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. හරි. තොරතුරු සකස් කිරීම ගබඩා කිරීම සංවේදනය කිරීම සඳහා පරිගණක මෘදුකාංග අන්තර්ජාලය එන තාක්ෂණය භාවිතා කරන ක්ෂේත්‍රයට අපි කියනවා ICT නැත්නම් තොරතුරු හා සංවේදන තාක්ෂණය කියලා. අපි උදාහරණයක් ගමු. හිතන්න අපිට ඕනේ YouTube වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. අපි ඉස්සරහම දත්ත ඉන්ටර්නෙට් එකෙන් හොයලා අපි ඒව ගන්න. ඊට පස්සේ වීඩියෝ එක සේව් කරනවා. ඒකෙන් ගබඩාවේ අන්තර්ජාලය ෂෙයා කරනවා. සංවේදනය කරනවා. ඊට අමතරව අපි මේකට පරිගණක software ඉන්ටර්නෙට් භාවිතා කරලා මේ වීඩියෝ එක සකසනවා. එතකොට භාවිතා කරනවා මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන එක. හරි. ඊළඟට බලමු. ඇයි අපි තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න කියලා. දැන් අද බලද්දී ලෝකෙම AI එක ඉස්සරහට ලංකාවේ තාක්ෂණයේ ටිකෙන් ටික ඉස්සරහට යනවා. ලෝකෙ ගොඩක් එකකින් ඉස්සරහට යනවා. අපිට ඉස්සරහට යන ජීවිතේ ගොඩක් IT එක්ක දවසේ දෛනික ක්‍රියා ටික පවා සිදු කරන්නේ. ඒතොර මේ අපේ IT නැත්නම් තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. දැනට ඔන්ලයින් බැංකින් වගේ දේවල් එතකොට බිස්නස් වගේ දේවල් ලංකාව තුලත් ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට මේ IT පිළිබඳ දැනුමක් තියෙන්නේ ගොඩක් වැදගත් වෙනවා. හරි. අපි පළවෙනියෙන් කතා කරමු දත්ත. මොනවාද මේ දත්ත කියන්නේ? තීරණ ගැනීමට සංවිධානාත්මක සකසා නොමැති සංඛ්‍යා වචන රූප හා සාධක සමූහයක් අපි කියනවා දත්තයක් කියලා. හරි. බලමු උදාහරණයක්. මෙන්න මෙතන තියෙනවා 2500 7,000 1900 3970 1000 කියලා කියනවා. මොනවද කියන්නේ දන්නේ අපිට ඉලක්ක කියන්න පුළුවන්. හැබැයි අපිට මේ තියෙන මොනවද කියලා හරිය අවබෝධයක් එකපාරම ගන්න අමාරුයි. එතකොට මේ වගේ මේවට අපි කියනවා දත්තයන් කියලා. හරි. මම කියනවා මේ තියෙන්නේ ගිය මාසේ මගේ වියදම් ටික කියලා. හරි. ඊළඟට යමු අපේ ටූට් එකට. උදාහරණ බලමු. ශිෂ්‍යයන්ගේ විභාග ලකුණු. ඊට පස්සේ වයසන් කීපයක් තියෙනවා. කාගෙද කියන්න මට දන්නේ නැහැ. ඊළඟට නගර ටිකක් තියෙනවා. කොළඹ කාලකුණාගම මහනුවර අපිට එකකින් කෙලින්ම තීරණය ගන්න බෑ මොනවද තියෙන්නේ කියලා. හරි. ඊළඟට අපි කතා කරමු දත්ත වර්ග. සංඛ්‍යාත්මක දත්ත වචන දෘශ්‍ය ශ්‍රව්‍ය. සංඛ්‍යාත්මක දත්ත කියන්නේ ගණන් කරන්න පුළුවන් ඉලක්කම් වගේ දේ. වචන කියන්නේ නම නගර ඒ වගේ වචන වලින් ප්‍රකාශ කරන්න පුළුවන් දේවල්. ඊළඟට දෘශ්‍ය හද පේන දේවල් පින්තූර වීඩියෝ ශ්‍රව්‍ය ගීත වගේ ඒවා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරමු තව වැදගත් කොටස දත්ත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ගුණාත්මක දත්තයි ප්‍රමාණාත්මක දත්තයි. ගුණාත්මක දත්ත 9 කියනවා තේක
මොකක්ද මේ ගුණාත්මක தত্ত্ব ගුණය විශේෂත්වය ගැන ප්‍රකාශ කරන දත්ත වලට අපි කියනවා ගුණාත්මක දත්ත කියලා. මේවා ගණන් කරන්න පුළුවන් මේවා ගණන් කරන්න බෑ. උදාහරණයක් ගමු. මෙන්න සින්දු කියන්න පුළුවන් ළමයෙක් ඉන්නවා. අපිට කියන්න පුළුවන් මෙයා සින්දු කියන ගාන 99යි. මෙයා සින්දු කියන ගාන 50යි. මේ නිශ්චිත අගයකින් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. බෑනේ. ඒක නිශ්චිත අගයකින් ප්‍රකාශ කරන්න බැරි ගණිත කර්ම සිදු කරන්න බැරි යම් කිසි ගුණාංගයක නැත්නම් විශේෂත්වයක් අපි හඳුන්වන ගුණාත්මක தත්ත්වයක්. උදාහරණයක් තමයි පටහඬින් මිහිරි බව. හරි ඊළඟට යමු ප්‍රමාණාත්මක දත්ත. ගුණාත්මක දත්තවල ආත්මසිම විරුද්ධ දත්ත තමයි ප්‍රමාණාත්මක දත්ත. අනිවාර්යයෙන්ම සංඛ්‍යාත්මක අගයකින් ප්‍රකාශ කරන්න පුළුවන් ගණනය කරන්න පුළුවන් ප්‍රමාණයන් වගේ ඒවට අපි කියනවා ප්‍රමාණාත්මක දත්ත කියලා. හරි මේවට ගණිත කර්ම සිදු කරන්න තියෙනවා. උදාහරණයක් විදිහට ලකුණු සිසම්ගේ ලකුණු එකතු කරන්න පුළුවන් සාමාන්‍ය විසකසන්න පුළුවන් මේ වගේ වැඩ කිහිපයක් කරන්න පුළුවන්. හරි ඊළඟ අපි යමු ඊළඟ මාතෘකාව දත්ත ජීවන චක්‍ර. දත්ත ජීවන චක්‍රය කියන්නේ දත්ත ආරම්භයේ ඉඳලා දත්ත අවසන් වෙනකම් සිදුවන ක්‍රියාවලියට අපි කියනවා දත්ත ජීවන චක්‍රය. හරි මොකක්ද දත්ත ජීවන චක්‍රය? දත්ත නිර්මාණය, දත්ත කළමනාකරණය, අභාවිත දත්ත ඉවතයි. දත්ත නිර්මාණය, දත්ත ඇති වෙන එක. කළමනාකරණය, පියවරක් කරලා අවශ්‍ය විදිහට ඕන විදිහට හදන. ඊපස්සේ මොකද මේ කියන අභාවිත දත්ත ඉවත් කරනවා කියන්නේ. අභාවිත දත්ත ඉවත් කරනවා කියන්නේ දරුවනේ භාවිතයට ඒ කියන්නේ අවශ්‍ය නොවන දත්ත අපි තියන් ඉන්නතු අයින් කළා දාන කිරි තමයි කියන්නේ. අභාවිත දත්ත ඉවත් කරනවා. උදාහරණයක් ඕන මම IT ටීචර් කෙනෙක් මට මම ඔයාලගේ ICT ලකුණු එකතු කරගන්න. ඔන්න දත්ත නිර්මාණය කරගත්තා. ඊළඟට මම මේක Excel sheet එකකට දාලා ලස්සනට හදාගන්න සාමාන්‍ය එකතුව ඔක්කොම හදාගන්නවා. දත්ත කළමනාකරණය. හරි. අවුරුදු 5ක් යනවා. හොඳයි. අවුරුදු 5ක් ගියන් පස්සේ මම මේ දත්ත delete කරනවා. ඒ කියන්නේ මොකද? අවුරුදු 5කින් පස්සේ මට ඔයාලගේ මේ දත්ත ටික වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒක අයින් කළා දාන්න. අනේක තමයි කියන්නේ අභාවිත දත්ත ඉවත් කිරීම කියලා. හරි. ඊළඟට කතා කරමු තොරතුරු. තොරතුරු යනවා තීරණ ගැනීමට හැකියවන ලෙස අර්ථවත් සකසා ඇති දත්ත. මතක තියාගන්න. අර්ථවත් සකසා ඇති දත්ත. හරි. අපි කලින් උදාහරණයක් දෙනවා. හරි. මම කිව්වා මේ තියෙන්නේ මොකක්ද? මේ මගේ ඊයේ මාසේ වියදම් ටික. 2500 7000යි 6200යි 3770යි 1000යි ඔක්කොම 21070යි. එතකොට අපේ ගෙදර ඉන්න මම විතරයි 21070ක් ගිහින් තියෙනවා මගේ ඊයේ මාසේ වියදම්. හරි. මට දල වශයෙන් අවබෝධයක් ගන්න පුළුවන් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ මාසෙ මගේ පඩි ආවා අනිවාර්යෙන් 21070ට ආසන්න ගන්න මට වියදම් විදියට දාන්න වෙනවා කියලා. ඒකට මට තීරණයක් ගන්න පුළුවන් 21070කට ආසන්න ගන්න මට මගේ වියදම් වෙනුවෙන් වෙන් කරන්න ඕනි කියලා. අපි එතකොට තීරණයක් ගන්නවා මේ තොරතුරු ටික සකසනවා එකතු කරා අපි කොච්චර කීයද වෙනවද කියලා බලුවා. එහෙනම් මේ තොරතුරු ටික එකතු කරා. ඒ කියන්නේ අර්ථවත් ලෙස සකස් කරා. අපි එකකින් තීරණයක් ගත්තා මම මේ මාසෙට කොච්චර වැය කරන්න ඕනේද කියලා. හරි. නැවතත් අපි යමු අපේ ඉවුට් එකට. උදාහරණ බලමු. ශිෂ්‍යයන්ගේ විභාග ලකුණු සාමාන්‍ය ලකුණු ව්‍යාපාරේ දිනපතා විකුණු නිෂ්පාදන ගණ. හරි. ඊළඟට ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ. අදාළත්වය, නිවැරදිභාවය, සම්පූර්ණත්වය, කාලීන බව, පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විශ්වසනීයත්වය. හරි. අපි බලමු අදාළත්වය. අදාළ දැන් හිතන්න පෙනන් ශිෂ්‍යත්ව ලකුණු 170. 170 ගන්න.
හැබැයි ඒක මට ගොඩාක් වටින තොරතුරු. හැබැයි මේක බලන මම දන්නේ ඔයාලට ඒක වැඩක් නෑ. ඒ කියන්නේ තොරතුරේ අවශ්‍යතාවය මත අදාළත්වය මත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. තොරතුරේ වටිනාකම වෙනස් වෙනවා. ඊළඟ නිවැරදි බව. හිතන්න අපිට හම්බ වෙනවා ජීවමාසේ ව්‍යාපාරේ ලක්ෂ 3ක් වියදම. ඇත්තටම ලක්ෂ 3ක් වියදම. හැබැයි අපිට හම්බෙන්නේ ලක්ෂය වියදම කියලා. හරි. අපි මේ මාසේ ව්‍යාපාර සඳහා ලක්ෂ 1මාරක් වෙන් කරනවා. නැත්නම් හිතමුකෝ ලක්ෂයක්ම වෙන් කරා කියලා ලක්ෂයක්ම වෙන් කරනවා. හැබැයි ඉතින් ඇත්තටම වියදම් තියෙනවා ලක්ෂ 3ක්. හැබැයි වියදම විදිහට මේ මාසේ යොදන්නේ ලක්ෂය. එතකොට අපිට ලක්ෂ 2ක් මදි වෙනවා. එතකොට තොරතුරු නිවැරදි වුණේ මේ වගේ අවස්ථාවක ව්‍යාපාරයක් වගේ හරියට තොරතුරු නිවැරදි නැත්නම් අපි ගන්න තීරණය වලදී ව්‍යාපාර කඩා වැටෙනවා මුල්. ඊළඟ බලන්න සම්පූර්ණත්වය. අපි ගිය මාසේ විකුණුම් දිහා බලාගෙන මේ මාසේ කොච්චර නිෂ්පාදන කරන්න ඕනද කියලා හිතන්න. හරි. අපිට ගිය මාසේ තියෙන සති දෙක විතරයි නිෂ්පාදනය. ඒතර සති දෙකේ නිෂ්පාදනය අපේ තොරතුරු නැහැ. එතකොට අපිට හරියට තීරණයක් ගන්න පුළුවන්. සති දෙක තොරතුරු දිහා බලලා මේ මාසෙම ඒවා තීරණය කරන්න අමාරුයි. එතකොට ඔන්න මාසෙම කිව්වනම් අපිට පුළුවන් මාසෙම එහෙනම් සම්පූර්ණ වෙන්න තොරතුරු. කාලීනත්වය. මීට අවුරුදු 10කට කලින් නොවැම්බර් මාසයේ විකුණුම් දිහා බලාගෙන අපිට මේ මාසේ විකුණුම් තීරණය කරන්න පුළුවන්. බෑ. ඒක ගොඩක් කාලය ගිහින් වැඩි. මොන ගිය මාසේ වගේ විකුණුම් දිහා බලාගෙන මේ මාසේ විකුණුම් ටික තීරණය කරන්න පුළුවන්. හැබැයි ඊට අවුරුදු 10කට කලින් විකුණුම් දිහා බලාගෙන තීරණය කරන්න අමාරුයි. ඊළඟට මේ තොරතුරු පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. පහසුවෙන් තේරුම් ගන්න බැයි නම් අපිට තීරණය ගන්න අමාරුයි. විශ්වාසවන්ත බව. විශ්වාසය වැඩි නම් තොරතුරු වල ගුණාත්මකතාවය වැඩි. හරි. අපි බලමු තොරතුරු වල වැදගත්කම එදිනදා ජීවිතයේ තොරතුරු වල යෝග්‍යතාව. අපි කතා කරමු. තීරණ ගන්න උපකාරී වෘත්තීන් වල රජයේ එතකොට ආයතන වල ප්‍රතිපත්ති සකස් කරන්න අපිට මේ තොරතුරු කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට අනාගතය ගැන තීරණ ගන්න පුරෝකථනය කරන්න අනාගතේ කොහොම වෙයිද කියලා හිතන්න අපිට මේ තොරතුරු වැදගත් වෙනවා. ඊට පස්සේ දත්ත සකස් කරලා ඊට පස්සේ අධීක්ෂණය කරන්න මේ වගේ දේවල් වලට තොරතුරු වැදගත් වෙනවා. හරි. ඊළඟට කතා කරමු තොරතුරු පිළිබඳ ස්වර්ණමය නීති. තොරතුරු නිර්මාණය වූ අවස්ථාවේ වටිනාකම මෙතන බිඳුව නෙමෙයි. මෙතන චූටි අරත්තක් තියෙනවා. චූටි නෙමෙයි ඒක ලොකු අරත්තක්. මෙන්න මෙතන දෙනවා නම් වැඩි කියලා. වැඩි හොඳේ අකුරු පොඩ්ඩක් ගන්න. තොරතුරු නිර්මාණය වූ අවස්ථාවේදී වටිනාකම වැඩි වේ. කාලයක් ගතොතේ එහි වටිනාකම අඩු වෙනවා. හරි. මොකද්ද ඒ කියන්නේ? දැන් හිතන්න ඔන්න අපි ශිෂ්‍යත්ව ලකුණු ගත්ත මුලින්ම දවසට මම ඇන්ටිලා ටික ඔයාලට ලකුණු කීයද? ඔයගේ ලකුණු කීයද? එළියට බහින්න බෑ. ලකුණු කීයද? ලකුණු කීයද? අපේ පුතේ දැන් මේක වැඩක් තියෙනවා. ඔන්න ඔයාලගෙන් හයි ඔයාලගේ ලකුණු මේ. හැබැයි දැන් ශිෂ්‍යත්ව ලකුණු ගන්නවා. ඇයි? කාලය ගිහින් දැන් ඒ ලකුණු පාඩවත් වැඩ. අර දවසේ තොරතුරු ආව ගමන් ඒකේ වටිනාකම වැඩි. ඒක මොකද වෙන්නේ? කාලයක් යද්දී තොරතුරේ වටිනාකම අඩු වෙලා සමහරවිට බිඳුම් වෙලා යන්න පුළුවන්. තොරතුරේ වටිනාකම අදාළත්වය හා කාලය මත රඳාපවතී. අපි ඉස්සෙල්ලා කතා කරා අදාළත්වය කියන්නේ මොකක්ද කියලා. තොරතුරු එතකොට කාලයක් යද්දී තොරතුරේ වටිනාකම අඩු වෙනවා. හරි. උදාහරණයක් අපි කතා කරමු. ඊළඟට කතා කරමු
මහාදත්ත කියන සංකල්පය. මොකක්ද මේ මහාදත්ත කියන්නේ? සම්ප්‍රදායික දත්ත සැකසුම් උඩුකම් වලින් සැකසිය නොහැකි සංකීර්ණ සහ විශාල ප්‍රමාණයේ දත්තයන් වල එකතුවකට අපි කියනවා මහාදත්ත කියලා. හරි. මොනවද? ඔයාලා පාවිච්චි කරන Facebook, YouTube, TikTok, Instagram මේ වගේ සමාජ මාධ්‍ය තාවලාවල දෛනිකව ලක්ෂ ගණන් පෝස්ට් ෂෙයා වෙනවා. ඒවට ලයික් කරනවා, කමෙන්ට් කරනවා. දැන් මේ කමෙන්ට් කරන කොහේ ස්ටෝර් වෙනවා, කොහේ ගබඩා වෙනවා. කොච්චර වටිනවදනේ සමහර ඒවාට. දැන් ඊළඟට දවස් Amazon eBay වගේ වල මිනිස්සු කොච්චර දෙනෙක් රෙජිස්ටර් වෙනවද? එතකොට එයාලගේ තොරතුරු කොහේ ගබඩා වෙනවා. අපිට පුළුවන් මේක නිකන් Excel sheet එක වගේ දාලා කොහොමද හොයන්න? නැත්නම් අපි හිතමු Excel ඕනේ අපි විස්තර මොනවද කරන්නේ? නිකන් විස්තර ටික අතින් දියන්නේ. එහෙම පුළුවන් බෑනේ. එහෙම කරන්න ගියොත් අපිට තොරතුරු හොයන්න අමාරුයි. මේ වගේ ගොඩාක් දැන් ඔය සමාජ මාධ්‍යවලත් එක්ක යද්දී තමයි මේ දුහාගත්තු සංකල්පය ආවේ. එතකොට මෙතනදී තොරතුරු හොයන්න අමාරුයි. තොරතුරු ගබඩා ගන්න අමාරුයි. අපි ඊළඟට කතා කරමු මේ ටික. එතකොට මේ සාම්ප්‍රදායික දත්ත සැකසුම් මුදකාන් වලින් සකස් කරන්න බැරි විශාල සංඛ්‍යාවක් දත්වල එකතුවකට අපි දැන් කියනවා මහාදත්තයක් කියලා. උදාහරණයට සමාජ මාධ්‍ය ජාල වගේ වලින් දෛනිකව ෂෙයා වෙන පෝස්ට් ලයික් කරන මෙම දත්ත ඉරන්තර දරාශීබේ වගේ වෙබ් අඩවල දෛනික මිලදී ගැනීම පාරිභෝගික සෙවීම් නිෂ්පාදන විශ්ලේෂණ වගේ. හරි අපි බලමු දත්ත සැකසීමේදී ඇතිවන අභියෝග. මොනවාද දත්ත සකස් කරද්දී ඇතිවන අභියෝග? දත්ත ගබඩා කරගන්න අමාරුයි. දත්ත ග්‍රහණය කරගන්න අමාරුයි. ඊළඟට දත්ත විශ්ලේෂණය මේ දත්ත අපේ සෑහෙන දවසට මිලියන ගණන් ලක්ෂ ගණන් පෝෂ්‍යව වෙද්දී ඒවා තැනක ගබඩා කරන්න ඕනේ. එතකොට දැන් අපි ඒක අපෝ ග්‍රහණය කිරීම අපිට ඒක අපෝ හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න අමාරුයි. මහා දත්ත සැකසුමේදී තමයි ප්‍රමේක සිද්ධ වෙන්නේ. ඊළඟට මේ දත්ත විශ්ලේෂණය කළා අපේ තීරණය ගන්න අමාරුයි. ඊට පස්සේ මේ දත්ත හුවමාරු කරන්න අමාරුයි. ඊට පස්සේ විශේෂම දේ තොරතුරු රහස්‍යභාවය ආරක්ෂා කරන්න අමාරුයි. හරි. ඊළඟට බලමු අත්වලු ක්‍රම මගින් දත්ත හැසිරීමේදී ඇතිවන බලපෑම. ඒ කියන්නේ මොකද්ද? අත්වලු ක්‍රම මගින් දත්ත සැකසීමේ ඇතිවන බලපෑම. අපි පරිගණකයේ බලපෑම් නොකර ගන්න සාම්ප්‍රදායික ක්‍රම මගින් දත්ත ලියලා අපි දත්ත කල්පනාකරනදී ඇතිවන බලපෑම. එක දත්ත සෙවීම සකස් කිරීම යාවත් පරිණකින් අමාරුයි. අපි දැන් ලියලා තිබ්බේ අපිට පොඩි හදන්න ගිහින් මේක අමාරුයි. හදන්න පුළුවන් ඒ වුණාට අර ඒක කම්පියුටර් එකේ අප්ඩේට් කරනවට වඩා අමාරුයි. එකම දත්ත ආයෙ වැලිලා ලියන්න පුළුවන්. දත්ත වැරදින්නේ අවදානම වැඩි. ඊළඟ දත්තේ රහස්‍යතාවය ආරක්ෂා කිරීම අමාරුයි. ඔය කවරි ඉස්සුලා අමාරුයි. අරන් කියපුවම අමාරුයි. දත්තවල රහස්‍යතාව ආරක්ෂා. මේ තොරතුරු විශ්වාසය අඩු වෙනවා කාටද ඇවිල්ලා වෙනස් කරගන්න පුළුවන්. තොරතුරු නිවැරදි බව අඩු වෙනවා. අපිට ලියන්නේ අපි වරදුරු ඒකේ අවධානම තියෙනවා. හරි. ඊළඟට අපි බලමු තොරතුරු බෙදා හැරීමට පවතින තාක්ෂණ. ඉස්සර අතීතයේ මොනවද? ලිපි, මුද්‍රිත පුවත්පත් සංග්‍රහ, පොත් සජීවී සාකච්ඡා. මේ වගේ තාක්ෂණ තමයි තිබ්බේ. ලියුමක් යවනවා සෑහෙන කාලයක් ඉන්න දැන් කොහොමද? අපේ ඊමේල් එක ගියවුවා නේද? මුද්‍රිත පුවත්පත් සංග්‍රහ දැන් බලන්න ගොඩක් අඩුයි පුවත්පත් සංග්‍රහ බලන්න.
තාමත් ටිකක් තියෙනවා. උනාට ගොඩක් අඩුයි. දැන් මොනවද ඔන්ලයින් නිවුස්, බ්ලොග්, සෝෂල් මීඩියා නිවුස් ඒවා තමයි පොත් පොත් කියනකට අඩුයි. ක්ලවුඩ් ස්ටෝරේජ් එක Google Drive, OneDrive වගේ ඒවා සේව් කරලා ඉක්මනට ඉතින් බලන්න. ඉතින් සජීව සාකච්ඡා. සජීව සාකච්ඡා වල Zoom, Google Meeting එක උගන්වන්නේ කොහොමද? ඔන්ලයින් කොහොමද? එතකොට තොරතුරු බෙදා හැරීමට මේ අලුත් මේ වගේ තාක්ෂණය භාවිත කරනවා. හරි. අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියා. හැමෝටම ස්තුතියි.